සිදු කෙරෙන බවත් ඊට සහභාගී වන ලෙස දන්වමින් සම්භාවනීය බොහෝ පිරිසක් වෙත ආරාධනා කළා. එහි සඵල වූ බැවින් ගරුසරු සභාවක් අප ඉදිරියේ මැවී පේනවා. කාශාය වතින් එනම් අරහත් දජයෙන් සභාව එකළු කරමින් මහ සංඝරුවන සභාව අරා වැඩ හිඳිනවා. ඇරයුම් පතින් මෙන්ම විවෘත ආරාධනාවන් නිසාවෙන් පැමිණි බොහෝ පිරිසක් මේ සභාව පෝෂණය කරනවා. එම සැරියුත් මුගලන් අවිච්ඡින්න සංඝ පරපුර නියෝජනය කරමින් වැඩමවා වදාළ මහා සංඝ රත්නය ඇතුළු ඔබ සැම පිළිගනිමින් පිළිගැනීමේ කතාව සිදු කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා අපේ දහම් පාසලේ හෂාන් උදයංග ගුරු පියාණෙනි ඔබතුමාට. වෙනමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ අවසරයි සම්භාවනීය ආරාධිතාවුත්තනි කිරිමැටිමුල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථ සිරි ඥානරතන අපේ දහම් පාසලේ ආදරණීය දූදරුවන් සිසු නයුවන් ලෙස අභිෂේක ලබන මේ සරල වූ ගෞරවනීය උත්සව සභාවේ වැඩමවා වදා වැඩ සිටින ගරුතර මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය ආරාධිතාවුත්තන් සියලු දෙනා පිළිගැනීමේ කර්තව්‍යයි මා වෙත පැවරී තිබෙන්නේ. ඒ අනුව මේ අවස්ථාවේදී විශේෂයෙන්ම නමස්කාර පූර්වක පිළිගන්නවා. මේ අවස්ථාවට වැඩම කර නොසිටියත් අපේ දහම් පාසලේ නිර්මාතෘවරේ අපේ ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ තව සුළු මොහොතකින් උත්සව සභාවට වැඩම කරන්නට නියමිතයි. උන්වහන්සේ ප්‍රථමයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මෙහෙරගෙන සිරි රේවත මහපිරිවෙන් පරිවේනාධිපති ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට දින්නලි සුමනසාර නායක නාහිමිපාණන් වහන්සේ දහම් පාසල වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම උඩපික්වැල්ල රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට දෙමුදෙනියේ රතනසිරි ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මාලිම්බඩ පුරවරේ ආදරණීය නියමවරිය මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් උමේෂා මාතරගේ මැතිණිය බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අපරස් අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක දුරන්දර නිශාම්බා හෙට්ටිගොඩ මැතිණිය බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මාලිම්බඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති එල්.එම්. ජයසිරි මැතිතුමනි ඔබතුමන්වත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම කරන්ටි සිරි පැලකුම්බා ජාතික පාසලේ විදුහල්පති චමින්ද ගමගේ මැතිතුමනි ඔබතුමන්වත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මලිඳුව මහාවිද්‍යාලයේ විදුහල්පති එස්.පී.කේ මල්ලග මැතිතුමනි ඔබතුමන්වත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ උත්සවයන් සියල්ලකම වාගේ අපට ඇවිල්ලා ලොකු ශක්තියක් වුණා තෙලිජිවිල රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ජී.ජී.එන් තරංගනී මැතිණිය ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම පොළොන්නරු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ශ්‍රේයානි පතිරණ මැතිණියනි ඔබතුමියවත් ගෞරවයෙන් පිළිගන්නවා. තෙලිජිවිල රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි AVPT සංජීවනී මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
දහම් පාසල් අධීක්ෂණය කරමින් ඒ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන බෞද්ධ කටයුතු සමායෝජක SGND සමන්වලී මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තිරිච්චුවිල රාජකීය විද්‍යාලයේ ආචාර්ය MSD සුබසිංහ මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. උතුරුමාලිඹඩ විද්‍යාලයේ ආචාර්ය දිලානි චන්දිමා එදිරිසිංහ මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. තිරිච්චුවිල රාජකීය විද්‍යාලයේ ආචාර්යනි අරෝෂා ගම්පලගේ මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විශ්‍රාමල ආචාර්යනි ලීලා හෙට්ටිආරච්චිගේ මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ ආචාර්යනි චමිෂා මදුසානි මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම නීතිවේදී නිරංගා රදීෂානි මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විශ්‍රාමල ආචාර්ය ටීජී දයාවති මැතිණියනි ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ශ්‍රීඥාන රත්න අපේ දහම් පාසලේ හිටපු ආචාර්යනි සඳුනි හර්ෂණී මැතිණියනි ඔබතුමියවත් ඒ වගේම අපේ දහම් පාසලේ හිටපු ආචාර්යනි සුමුදු සමන්තිකා මැතිණියනි ඔබතුමියවත් අපි ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ පැමිණි සම්භාවනීය ආරාධිතා මුත්තන් සේම අපේ දහම් පාසලේ ආදරණීය දරුවන් ඒ වගේම දෙමව්පියන් ඔබ සියලු දෙනාවත් බොහොම සෙනෙහසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මෙතෙන් පටන් මේ උත්සව සභාවත් සමග ඒකාත්මික වන්නට කියන ආරාධනාව ඇතිව මාගේ පිළිගැනීමේ කතාව මම මෙතනින් සමාප්ත කරනවා. ඔබ සැමට දරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි හෂාන් ගුරු පියාණෙනි ඔබතුමාට. ජීවිතය හෙතෝබව මොන තැනට විසි කළාද? සිව් අතට පළදරා ලස්සනට පැනවෙන්න. ඉන්න තැන කොහෙ වුණත් දස අතට විහිදෙන්න. හැමෝටම සෙවණදී සිසිලසින් සනසන්න. ඔබව විසි කළ අයට සිනහවක් දී එන්න. ලොව ඔබට නොදුන්නේ ඔබ ලොවට ලැබෙන්න. පල තියෙන ගස්වලට කොහි පැලවුණත් මොකද? රසවත්ව පල බරව ලස්සනට මෝදින්න. ඒ තමයි අපේ දැක්ම. සිරි නැනරතන දහම් මාතාව නිරතුරුවම උත්සාහ ගන්නේ යථෝක්ත උත්තුංග ගුණයෙන් පරිපූර්ණ වූ නායකත්ව අංකුර කැලක් දැයට දායාද කරන්නට. 2025 වර්ෂයේ අපේ සිරි නැනරතන දහම් පාසලේ දහම් සිතුනියමු අභිසෙස් ගන්වන්නටයි මේ සූදානම. ඒ සොඳුරු සුයාමය සමග ඔබ සැම ඒකාත්මික කරන්නට මේ ආරාධනය අපේ දහම් පාසලේ දීප්ත පරණමාන ගුරු පියාණනි ඔබටයි. දරුවන් සරණයි සියලු දෙනාටම අපගේ ගෞරවනීය ආරාධනයෙන් වැඩමවවදාළ අතිපූජනීය සදාවන්දනීය නායක ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම මා දෙපා වන්ද අවසර පතනවා. මාලිම්බඩ කොට්ටාසයට පරිපාලන නියමානන් වන අපේ ආදරණීය
මඩිපට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් ආදරණීය දෙමව්පියන්ගෙන් දූ පුතුන් සියලු දෙනාගෙන් අවසරයි. සිරි ඥානරතන දහම් පාසලේ 2025 වර්ෂය සඳහා අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කරලා මේ අපි සූදානම් වන්නේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිරලාංඡන පැනඳීමේ අවස්ථාවට. ඉතින් එහෙමනම් දරුවන් 250 300ක් ඉන්න අපේ දහම් පාසලේ 23 දෙනෙක් වැනි පොඩි සංඛ්‍යාවක් තෝරා ගැනීමේදී අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයට ලොකු ගැටලුවක් වුණා කොහොමද අපි මේ දරුවන් ටික තෝරගන්නේ කියලා. ඉතින් මේ හැම දරුවෙක්ම දක්ෂයි හැම දරුවෙක්ම ගුණගරුක දරුවෙක් අපේ දහම් පාසලේ දෙහැමි දරු පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒලොත් අපිට හැකියාව ලැබුණා ශිෂ්‍ය නායක මණ්ඩලයට දරුවන් කීපදෙනෙක් තෝරාපත් කරගන්න. ඉතින් අපි ශිෂ්‍ය නායක මණ්ඩලය නිරලාංඡන පැනදීමට වේදිකාවට හැදවන විට පළමුවෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නැමද ඉන් අනතුරුව තම ආදරණීය දෙමව්පියන් වැඳ නමස්කාර කර ඔවුන්ගේ ආශිර්වාද මැද වේදිකාවට පැමිණලා තමන්ගේ නිරලාංඡන පනවනවා. ඉතින් පළමුවෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිරලාංඡන පැනදීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මාලින්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් උමේෂා මාතරගේ මැතිණියට මම ඉතාමත් ගෞරවයෙන් වේදිකාවට පැමිණ ලෙස ආරාධනා කර සිටිනවා. අප දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ පළමුවෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස අභිසස් ගන්වන්නේ විහිද ආකාශ පුතණුවන් මම පුතාට ගෞරවයෙන් ආරාධනා කරනවා. පළමුව මහා සංඝරත්නය නැමද දෙපා නැමද ඉන්පසුව දෙමව්පියන් වැඳ වේදිකාව මතට පැමිණෙන්න කියලා. දෙදස් 25 සිසු නියමු අභිෂේක මංගල්‍යයේ අප දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තෝරාපත් කරගෙන තිබෙන්නේ තිරෙත්මා සෙනාසි දියණිය. මේ මොහොතේ ප්‍රධාන ශිෂ්‍ය නායක විහිද ආකාශ පුතණුවන් සිරි නයනරතන දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස නිරලාංඡන පනඳනවා. අපේ ගෞරවනීය ආරාධනයේ මාලින්බඩ ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් මිලන්න මම වේදිකාව මත හැදවන්නේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක පසන් ඉඳුවර පුතණුවන් තිරෙත්මා සෙනාසි දියණිය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස නිරලාංඡන පළ දෙනවා යොබලින් කටින්නේ. අපේ දරුවන් උද්‍යෝගිමත් වීම සඳහා දෙමව්පියන්ගේ අත්පොළ සන්නාදයක් අපි බලාපොරොත්තු වෙනවා. උපප්‍රධාන ශිෂ්‍ය නායිකා සයුරි රශ්මිකා දියණියට ඊළඟ අවස්ථාව ලැබෙන්නේ. පසන් ඉඳුවර පුතණුවන් වේදිකාව මත උපප්‍රධාන ශිෂ්‍ය නායක නිරලාංඡනය පළ දිනවා. ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ උපප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස චමිඳු ඉඳුවර පුතණුවන් ප්‍රධාන ශිෂ්‍ය නායිකා ජනීෂා ඔසනි සයුරි රශ්මිකා දියණිය තමයි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස නිරලාංඡන පැනඳුවේ.
දැන් ඔබ ඒ දකින්නේ සමිඳු විදුවර පුතණුවන් උපපදාන ශිෂ්‍ය නායක ලෙස නිරලාංඡන පැනවීම. ජනීෂා උසදී ජනීෂා උසදී දියණිය උපපදාන ශිෂ්‍ය නායිකාව ලෙස නිරලාංඡන පළඳිනවා. තුන ප්‍රාදේශීය ලේකම්තුමියනි ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිරලාංඡන පැනවීම සිදු කර ඔබට සිරිනාන්දතන දහම් පාසලේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට අප ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිරලාංඡන පැනවීමේ කටයුතු සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපුරස අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පාලන විශාඛා හෙට්ටිගොඩ මැතිණියට සිරි ඥානරත්න දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිරලාංඡන පැනවීම අවස්ථාවට අපි නැවතත් සම්මත වෙමු. හිරුන් නෙත්සර පුතණුවන් සවත්මි වත්නාරා දියණිය තේජාන් පුතණුවන් අප දහම් පාසලේ තවත් ශිෂ්‍ය නායකයෝ ලෙස අද දින නිරලාංඡන පළඳිනවා. මිසුමි ලියසදී දියණිය ඊළඟට ශිෂ්‍ය නායක මණ්ඩලයේ තවත් ශිෂ්‍ය නායිකාවක් ලෙස නිරලාංඡන පළඳිනවා. ගිම්සර පුතණුවන් ඊළඟට ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍ය නායකයෝ ලෙස නිරලාංඡන පළඳිනවා. ඊළඟට තවත් ශිෂ්‍ය නායිකාවක් ලෙස දහම් සිවිදු සිරිය දියණිය සන්තෝෂ පුතණුවන් ශිෂ්‍ය නායක මණ්ඩලයේ තවත් ශිෂ්‍ය නායක පුතණු ඇති වෙන නිරලාංඡන පළඳිනවා. ඊළඟට ඉහන්සි සමල්ෂා අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට දහම් පාසලේ ගෞරවනීය ස්තුති පුද කරනවා. ඊළඟට අප දහම් පාසලේ ශිෂ්‍ය නායක නිරලාංඡන පැනවීම සඳහා මම ඉතාමත්
ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. කනංක සිරි පෙරකුම්බා ජාතික පාසලේ විදුහල්පති චමින්ද ගමගේ මැතිතුමාට මලිදුව මහාවිද්‍යාලයේ විදුහල්පති MSP ඒ බල්ලෝ මැතිතුමාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. වේදිකාවට පැමිණෙන්නේ. දහම් පාසලේ තවත් ශිෂ්‍ය නායකයෙකු ලෙස නිර්ලාංජන පැනදීම සඳහා ගෝසිත ලක්ෂාන් පුතණුවන් දිනුලි දිනෙත් මහදියණිය දිනුක සංදේශ පුතණුවන් චනුකි මල්ලේ දීනේට ඊළඟ අවස්ථාව ලැබෙන්නේ එසේනම් ශිෂ්‍ය නායක නිරලාංජන පැනදීමට සම්බන්ධ වුණ අනංක සිරි පෙරකුම්බා ජාතික පාසලේ විදුහල්පති චමින්ද ගමගේ මැතිතුමාට මලිදුව මහාවිද්‍යාලයේ විදුහල්පති MSP ගේ මල්ල මැතිතුමාට අපේ දහම් පාසලේ ගෞරවනීය ස්තුති පුද කරනවා. අපට ආරාධිත අපොත්තන් අපි ලොකු පිරිසක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපිට හැමෝටම දරුවන්ට ශිෂ්‍ය නායක නිර්ලාංජන පැනදීම දෙන්න අවස්ථාව ලැබුණත් අපි තව දරුවන්ට ත්‍යාග සහකාරීත්වයක් ප්‍රදානය කරනවා. ඉතින් අපි ඒ අවස්ථාවට ඔබතුමන්ට තුමියන සම්බන්ධ කරගන්නවා. ඊළඟට මම ආරාධනා කරනවා තෙලජිල රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි පී.ජේ. තරංගනී මැතිණියට එවැගේම පෝරක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ශ්‍රියානි පතරණ මැතිණියට තෙලජිල රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි KVPT සංජීවනී මැතිණියට සහ අපේ දහම් පාසල් අධීක්ෂණය කරමින් මහඟු සේවාවක් ඉටු කරන බෞද්ධ කටයුතු සමායෝජක SDND සමන්මලී මැතිණියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන ලෙස. පුතණුවන්ට මම වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කර සිටිනවා. ඊළඟට බුද්ධිනි වෙනායා දියණිය ඔකිනි අමේෂා දියණිය උපේත්‍ය තාරින්ද දියණිය මතිෂා මිහිරාජනේ දියණිය
සියලු දෙනාටම අප දහම් පාසලේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. සිරි ඥානරතන දහම් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ දින ලාංඡන පැනදීම මේ මොහොත වෙනකොට සිදු කරා. ඊළඟට එල්බලා තියෙන්නේ ඒ සියලු දෙනාටම ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දීමටයි. ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබා දීමට සියලුම දරුවන් දකුණු අත ඉදිරියටගෙන මා කීවාට පස්සේ මේ ප්‍රකාශය කියවන්න. ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2568ක් වූ බක් මස පුර පෑලවිය නම් තිතියලත් ත්‍රිවිධ නැහෙවත් රාජ්‍ය වර්ෂ 2025ක් වූ මාර්තු මාස 30 වන ඉරු දින දකුණු පළාතේ මාතල දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළයේ තෙලිච්චවිල කිරිමැටි මුල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ත සිරි ඥානරතන දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රධාන ශිෂ්‍ය නායිකා උපപ്രധാന ශිෂ්‍ය නායක උපપ્રධාන ශිෂ්‍ය නායිකා ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකාවක ලෙස කරන ලද පත්වීම බාර ගන්නා බවටද ජාතිය ආගම කෙරෙහි භක්ත්‍යාදරයෙන් යුතුව කටයුතු කරන බවටද සංවර ලෙස විනයගරුක ලෙස සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව මාගේම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවවාදයෙන් හා ආදර්ශයෙන් යහමඟ පෙන්වීමට අප කැප වී කටයුතු කරන බවටද දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙස මා වෙත පැවරෙන කවර වගකීමක් වුවද නොපැකිලව හා වගකීමෙන් යුතුව ඉටු කරන බවටද සියලු පොදු කටයුතු සඳහා මාගේ උපරිම දායකත්වය ලබා දෙන බවටද ආචාර්ය මණ්ඩලයට අවනතව සෑම විටම කටයුතු කරන බවටද දහම් පාසලේ ගෞරවය හා අභිමානය සුරකින පරිදි දහම් පාසලේදී ඉන් පිටතදී ක්‍රියා කරන බවටද තෙරුවන් කෙරෙහි භක්ත්‍යාදරයෙන් ගෞරව බහුමාන පුරසරව මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාරිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය මේ මොහොතේ මම හිතන්නේ තාමත් රාජකාරී බහුල අවස්ථාවක අපේ ශිෂ්‍ය නායක දිලලාංඡන පැලදීමේ මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඒ වගේම අපේ විදුහල්වල විදුහල්පතිතුමන් තුමියන්ලා ආරාධිතා මුත්තන් ඒ වගේම දෙමව්පියනි මම වචන කිහිපයක් කතා කරනවා අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ තෝරාපත් කිරීම සම්බන්ධව. අපේ හාමුදුරනේ මේ වෙනකොට සමාජය තුළ මිනිස්සු ඉතාමත් විෂමකාරී එහෙම නැත්නම් විෂමාචාර ක්‍රියාවන් වලට යොමු වීම ඉතාමත් ප්‍රබල වෙලා තියෙනවා, වැඩි වෙලා තියෙනවා.